අයිබෝවන් කෙලි පිළිගන්නවා හසිදු ටෙච් ස්කූල් YouTube channel එකෙන් ගෙන තවත් අලුත් වීඩියෝ එකකට. ඉතින් මේ වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්නේ ඔයාගේ ඕනම ෆොටෝ එකක් 2D animation image එකක් විදිහට නිර්මාණය කරගන්න පුළුවන්. එහෙම නැත්නම් convert කරගන්න පුළුවන් free method එකක් ගැන. මේක සම්පූර්ණයෙන්ම free ඔයාලට කරන්න පුළුවන් දෙයක්. ඒ වගේම unlimited සිද්ධ කරන්න පුළුවන්. මේ දේ සිද්ධ කරන්න ඔයාගේ අතේ තියෙන ෆෝන් එක වගේම computer එක laptop එක tab එකක් උනත් භාවිතා කරන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔයා තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම channel එක subscribe කරලා bell button එක click කරලා all දාලා තියාගන්න. එතකොට මම මේ වගේ වීඩියෝ එකක් අප්ලෝඩ් කරගම මම ඒකේ notification එකක් ඔයා ගාවටම ගෙන්න ගන්න පුළුවන්. දැන් අපි බලමු කොහොමද මෙන්න මේ දේ සිද්ධ කරන්න කියලා. ඉතින් මෙන්න මේ දේ සිද්ධ කරන්න මම භාවිතා කරන්නේ Google Gemini කියන platform එක. මේක ඔයාගේ computer එකෙන් laptop එකෙන් website එකට එන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ mobile phone එකට app එක download කරලා සිද්ධ කරන්න පුළුවන්. එකම විදිහට තමයි කරන්න තියෙන්නේ. හිත කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයා මේ platform එකට ආවහම පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා create image කියලා icon එකක්. ඔයා මෙන්න මේක click කරගන්න. එහෙම click කරගත්තාම පස්සේ nano banana select වෙනවා. මොකද Gemini එකේ තියෙන nano banana කියන මේ feature එක භාවිතා කරලා තමයි මේ දේ සිද්ධ කරන්නේ. ඊට පස්සේ මුලින්ම ඔයාගේ image again original image එක upload කරගන්න ඕන ඔයාලට 2D image එකක් විදිහට convert කරගන්න අවශ්‍ය වෙන. ඒකට මේ plus ලකුණ click කරන්න. ඊට පස්සේ මේ upload file කියන click කරලා ඉවරලා ඔයාට පුළුවන් ඔයාට අවශ්‍ය වෙන photo එක select කරගන්න. ඉතින් මම මෙන්න මේ විදිහට මගේ photo එක upload කරගන්නවා. ඊට පස්සේ ඔයා type කරගන්න ඕන මෙන්න මේ වගේ prompt එක. මේ prompt එකේ තියෙන convert this image 2D animation style කියලා. ඔයා මෙන්න මේ විදිහට මේක type කරගෙන උනහම පස්සේ ඔයාට පේනවා ඉතින් මෙන්න මෙතන මේ වගේ submit කරන button එකක් තියෙනවා. මෙන්න මේක click කරගන්න. එහෙම click කරගත්තාම පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ අපේ image එක process වෙන්න පටන්ගෙන තියෙනවා. ඉතින් මේ process එකට පොඩි වෙලාවක් යනවා. ඒ වෙලාවෙ වුණාම පස්සේ අපි බලමු මොන වගේ image එකක්ද නිර්මාණය වෙලා තියෙන්නේ කියලා. ඔන්න ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ වගේ image එකක් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. ගොඩක් ලස්සන 2D animation එකක් වගේ මේක නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් ඔයාලට මේකේ තියෙන දේවල් වෙනස් කරලා ඉවරලා නිර්මාණය කරගන්න අවශ්‍ය වෙනවා. කියන්නේ ඇද මේ පාට වෙන්න පුළුවන්, පසුබිම වෙන්න පුළුවන්. ඔයාලට prompt එක දෙද්දිම කියන්න පුළුවන් මෙන්න මේ දේවල් ටික වෙනස් කරන්නයි කියලා. ඉතින් මම මේ සරලව කියලා දුන්නේ කොහොමද මෙන්න මේ වගේ image එක generate කරගන්නේ කියලා. දැන් අපි බලමු කොහොමද මේක download කරගන්නේ කියලා. ඔයාලට පේනවා දකුණු අත පැත්තේ උඩ තියෙනවා මෙන්න මේ වගේ download icon එකක්. ඔයා මෙන්න මේක click කරගන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ file manager open වෙවි. මෙතනින් ඔයාට අවශ්‍ය වෙන path එක ඒ වගේම file name එක දීලා මේ save කියන button එක click කරගත්තාම පස්සේ ඔයාට මේක ලේසියෙන්ම download කරගන්න පුළුවන්. ඉතින් මම හිතනවා මම මේ කියපු දේවල් ටික ඔයාලට හොඳට තේරෙන්නේ නැති කියලා. Google Gemini භාවිතා කරලා ඔයාලට කරන්න පුළුවන් තව ගොඩක් දේවල් තියෙනවා. creation වැඩ වලට ඊට පස්සේ ඔයා content creator කෙනෙක් නම් ඒ වගේ දේවල් වලට එහෙම නැත්නම් ඔයාලට මුදල් උපයන්න අවශ්‍ය නම් ඒ දේවල් වලට මෙන්න මේවා ගොඩක් දේවල් කරන්න පුළුවන්. ඉතින් මේ දේවල් ගැන දැනගන්න කැමති නම් අනිවාර්යෙන් මේ වීඩියෝ එක like comment ගොඩක් දාන්න. එතකොට මම මේ වීඩියෝස් ගොඩක් ඉක්මනට ඔයාලට අරගෙන එන්නම්.